මේ 2026 අවුරුද්දේ ඔයාලා කරන්න හිතන් ඉන්න ඔයාලා ආස කරන ඒ හැමදේම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේ නෙවෙයි හැම අවුරුද්දකම මුල් දවස කියලා කියන්නේ අපේ පවුලට නම් ඉතාමත් කාර්යබහුල දවසක්. ඉතින් අපේ අම්මයි තාත්තයි අද උදෙන්ම ඉස්සෙල්ලාම අවුරුද්දේ වැඩට යන දවසනේ මායි මල්ලි නංගි හිතුවා ටිකක් උදෙන්ම නැගිටලා එයාලට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනි කියලා. අපි බලමු මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. මම මටම පොරොන්දුවක් දුන්නා මේ අවුරුද්දේවත් උදේට කිරි බොන්න නැතුව ඇඟට ගුණ දෙයක් බොනවා කියලා. ඔය ඉතින් අපේ අම්මා කියන්නේ යාගේ ලස්සන ෆොටෝ එකක් අරන් දෙන්නලු ඉක්මනට ඔෆිස් යන්න කලින්. ඒ වැඩෙත් කරලා දුන්නා. සුපුරුදු පරිදි හැම අවුරුද්දක්ම පටන් ගන්නේ අපේ අම්මාගේ අතින් හදපු රසම රස කිරිබත් එකකින්. කන්න එළියට ආවට පස්සේ මට පොඩි දෙයක් මතක් වුණා. ඇත්තටම 2025 නොවැම්බර් මාසෙ තිබිච්ච මිදුලයි 2026 ජනවාරි මාසෙ තියෙන මිදුලයි ඇත්තටම හාස්පසින්ම වෙනස්. මොකද අපේ මිදුල මේ පාර ගම් වතුරට යට වුණා සම්පූර්ණයෙන්ම. අඩි 2ක් විතර වතුර ආවා. ඉතින් මේ තියෙන තත්වෙට මේ මිදුල ගන්න මායි අම්මයි කරපු නැති දෙයක් නෑ. හැබැයි පුදුමේ කියන්නේ දාස් පෙතිය ගස් ටික නම් මැරෙලා නෑ. ඒක වාසනාවට. උදෙන්ම අම්මයි තාත්තයි කියලා ගියේ අද හාෆ් ඩේ එකක් දාලා ගෙදර එනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා දවල් කෑම හදන්න. මං හිතුවා අද චිකන් හදලා අල තෙල් දාලා පපඩම් බැදලා කට්ලට් ටිකක් හදන්න ඕනේ කියලා ඉස්සෙල්ලා දවසේ. මේ තියෙන්නේ මම චිකන් හදන විදිහ. සාමාන්‍යයෙන් අපේ අම්මා මේ විදිහට හදනවා හරි අඩුයි. අම්මා කරන්නේ මිරිස් කුඩු විතරක් කබලේ බැදලා චිකන් වලට එකතු කරගන්න එක. හැබැයි මම මිරිස් කුඩු 3-5 මස් කරි මේ තුනම එකට එකතු කරලා කබල චුට්ටක් බැද ගන්නවා. ටිකක් හර වෙන නෙමෙයි. සාමාන්‍ය විදිහට ටිකක් තද දුඹුරු පාටක් වගේ වෙන විදිහට මම කබලේ බැදගෙන තමයි චිකන් එකට එකතු කරලා චිකන් එක උයන්න කලින් ඒ මිශ්‍රණය හදාගන්නේ. මෙතන චිකන් කිලෝ එකකට වඩා ටිකක් අඩුවෙන් තියෙන නිසා ලුණු, ගම්බිරිස්, කහකුරු දාන ප්‍රමාණය ටිකක් විතර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලා මේ ටික එකතු කරගන්න. ටිකක් ගම්බිරිස් ටිකක් වැඩියෙන් දැම්මොත් හොඳයි. ටිකක් රසට සැරට කන්න කැමති කට්ටිය. ඒ වගේම තමයි කහකුඩු ටිකක් වැඩි කරගන්න එපා. ටිකක් අඩුවෙන් දාන්න. ඉතින් ඔන්න අපි හදාගත්තු ඒ මිශ්‍රණය මම දන්නේ මේකට කියන නම මොකද්ද කියලා. කොහොම හරි ඔන්න ඔය චිකන් එකට දාලා මම කරන්නේ හැන්දකින් මෙන්න මේ වගේ කලවම් කරනවා. ඉතින් චිකන් එක උයා ගන්න කලින් මම කරන්නේ ෆ්‍රිජ් එකට දානවා. පැයකමාරක් වගේ ෆ්‍රිජ් එකකින් තියලා තමයි මම උයන්න ගන්නේ. මම මේ චිකන් එක හදන ගමන් කල්පනා කළේ මං ඉස්සෙල්ලාම හදපු කෑම එක. ඔයාලට මතකද ඔයාලා ඉස්සෙල්ලාම හදපු කෑම එකේ රස? මම අවුරුදු 13න් තමයි උයන්න පටන් ගත්තේ. ඒකත් ගෙදර වැඩ කරන නැන්දයි අපේ අම්මයි උයන විදිහ බලන්ම ඉඳලා. මගේ පරිප්පු එකේ නම් ලුණු, මිරිස් ඒ මුකුත් තිබුණ නැහැ. පැන්නෙම පැණි රහයි. ඔයාලටත් මේක මං කියනකොට ඔයාලටත් ඔයාලගේ පළවෙනි කෑම එක මතක් වුණා නේද? ඉතින් අවුරුදු 13 ඉඳන් දැන් අවුරුදු 24ක් මේ අවුරුදු ගානටම මං ටික හුරු වුණා උයන්න. ඒ වගේම දැන් මං මාව ගොඩනගාගෙන ඉන්නවා. ඇත්තටම සතුටුයි මං ගැන. 2026 වෙනකොට මං ලොකු ජයග්‍රහණ අරන් තියෙන මගේ ජීවිතේ. ඇත්තටම දුවෙක් විදිහට මට කරන්න පුළුවන් හැමදේම මගේ පවුල වෙනුවෙන් කරපු කෙනෙක්. ඉතින් ඒක නැහැ කියලා කියන්න බෑ මගේ දෙමාපියන්ටත් මගේ සහෝදරයන්ටත්. ඔහොම තමයි තින්නේ. මම දන්නවා ඔයාලත් මේ වීඩියෝ එක බලන. අපි වගකීම් කරන්න බලාගෙන. අපි අභියෝග ගන්න ඕනේ. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න බලාගෙන. අභියෝග වගකීම් අරන් වැඩක් නැහැ. අපි මේ දේවල් හරියට ඉෂ්ට සිද්ධ කළේ නැත්තම්. අවුරුදු 13ක පුංචි කෙල්ලෙක් ලුණු නැති, මිරිස් නැති, පැණිම පැණි රස පරිප්පුවක් හැදුවා. හැබැයි ඒ කෙල්ලට අවුරුදු 24 වෙනකොට 100 දෙනෙක්ට උනත් තමන්ගේ අතින් කෑම හදලා කන්න දෙන්න පුළුවන් විදිහට ඒ කෙල්ල තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තා. මම මාව ගොඩනගාගත්ත විදිහ මට හරිම සතුටුයි. ඇත්තටම මට ඒ ගැන හිතනකොටත් මාරම සතුටක් දැනෙන්නේ. සමහර මිනිස්සු කියනවා සැප සම්පත් දිදින දරුවන්ට ජීවිතේ දිනන්න බෑ. දුක් විඳින දරුවෝ විතරයි ජීවිතේ දිනන්නේ කියලා. ඇත්තට මේකේ වැරද්දකුත් නැහැ. ඒක 50% හරි වැරදි. මොකද සමහර සැප සම්පත් දිදින දරුවෝ ඉන්නවා දෙමෝපියන්ගෙන්ම යැපෙන්නේ නැතුව තමන් විසින්ම ගොඩනගා ගන්න. ඉතින් එහෙම කෙනෙක් වෙන්න තමයි මටත් පුංචි කාලේ දම ඕන වුණේ. මට විතරක් නෙමෙයි මගේ මල්ලිට නංගිට. අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ නැතුව අපේම කියලා දෙයක් ගොඩනගා ගන්න තමයි අපි තුන්දෙනාට ඕන වුණේ. කතාවෙන් කතාව චිකන් එකත් හදලා ඉවරයි. මේ තියෙන්නේ මම කට්ලට් හදන විදිය. මම දන්නවා
ඔයාලා මේ විදිහට නෙවෙයි කට්ලට් හදන්නේ. මේ තියෙන්නේ මම හදන විදිය ඇත්තටම මේකේ වීඩියෝස් ටිකක් අඩුයි. මොකද හැම එකක්ම මට වීඩියෝ කරගන්න බැරුව ගියා තියෙන වෙලාවත් එක්ක. ඔයාලගේ ගෙදර අපේ ගෙදර වගේ ටිකක් මිරිස් කනවා වැඩිද? මිරිස් 3-5 අනේ මන් දන්නේ නැහැ මාසෙකටම කියලා 3-5 කුළු බඩු ටික ගේනවා. එක සති දෙකෙන් සති 3න් වගේ ඉවරනවා. පුදුම මිරිස් කෑමක් අපේ ගෙදර මිනිස්සු කන්නේ. අපේ ගෙදර අය විතරක් නෙවෙයි අනේ මන් දන්නා ලංකාවෙන් යන බහුතරයක් කොල්ලෝ කෙල්ලොත් රට යනකොට ඒ රටේ කෑම කනවා හරි අඩුයි. අපේ ලංකාවේ ලාංකික විදියට කෑම හදාගෙන කන කට්ටිය තමයි ටිකක් වැඩියෙන් ඉන්නේ. අපේ ලංකාවේ මිනිස්සු කොහොමද සැරට කන්න කැමතිනේ. බිත්තර බැට එකක් වෙනුවට පාන් පිටි බැට එකක් තමයි මම මේ හදාගත්තේ මේ කඩලට් ටික ආවරණය කරගන්න. මොකද මං හිතුවා කඩලට් ටික බදිනකොට ටිකක් කැඩිලා යයි කියලා. හැබැයි ඔව් හරි. පාන් පිටි වලින් මේ බැට එක හදාගත්තාම සාමාන්‍යයෙන් කඩලට් ටික කැඩිලා යන සම්භාවිතාවය හරිම අඩුයි. ඔය තියෙන්නේ ලස්සනට හදපු බෝල කට්ලට් ටික. කට්ලට් බෙදපු තෙලටම දාලා පබඩන් ටිකත් බෙදගත්තා. ඉතින් යාළුවනේ ඔයාලා කරන්න හිතන් ඉන්න ඔයාලා අදිෂ්ඨානයෙන් හිතන් ඉන්නේ හැමදේම ඔයාලා ආස කරන දේවල් යටිහිතට දෙන්න. යටිහිතට දුන්නට වැඩක් නැහැ. ඔයාලා ඒකට මහන්සි වෙන්න ඕනේ. කවදා හරි දවසක ඔයාලගේ මහන්සියේ ප්‍රතිඵලය ලැබෙනවා. ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් යන්න පුළුවන්. හැබැයි ඔයා ආස කරන දේ ඔයාට ලැබෙනවාමයි. ඉතින් යාළුවනේ ඔයාට ආදරය කරන්න පුළුවන් අවුරුද්දක් කරගන්න මේ අවුරුද්ද.